චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද උතුම් වෙසක් පුන් පොහෝ දවස සම්බුදු තෙමඟුල සමරන ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීය පුන් පොහෝ දවස පින්වත්නි වෙසක් පුන් පොහෝ දවස සම්බුදු තෙමඟුල සමරන බෞද්ධයෙක්ගේ ජීවිතයේ ඉතාම වැදගත්ම පුන් පොහෝ දවස තමයි වෙසක් පුන් පොහෝ දවස. මේ සම්බුද්ධ ශාසනයේ බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා සම්බුද්ධත්වයට පත්වීම පිණිස එදා පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට පහළ වුණේ බෝසත් උපත සිද්ධ වුණේ අද වගේ වෙසක් පුන් පොහෝ දවසක. ඒවගේමයි උන්වහන්සේ දුස්කර ක්‍රියා කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් එදා සුජාතාවගේ කිරිපිඩු දානය වලඳලා සොත්තිය බමුණාදීපු කුසතනමිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවනී කුසතනයලලා චතුරංග සමන්නාගත වීරියෙන් වැඩඉදලා රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සති ඥානි දෙවනියාමි චුතෝපාතඥානය තුන්ගනි යාමේ පුරාම පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසලා හිමිදිරි උදෑස්තන අරුණෝදයක් සමග සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වනේ අද වගේ වෙසක් පුන් පොහෝ දවසක. අවුරුදු 45ක් පුරා තමන් අවබෝධ කරගත් ධර්මය ලෝකයට දේශනා කරලා සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල් රජදරුවගේ උපවර්තන සාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහ සෙයාවෙන් සැතපිලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලෙ අද වගේ වෙසක් පුන් පොහෝ දවසක. ඒ වගේමයි පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් 8 වෙනි අවුරුද්දේ වෙසක් මාසේ මේ මැයි මාසේ දා වෙසක් පුන් පොහෝ දවසක මේ ලංකා භූමියට වැඩම කරලා එදා කැලනියට 500ක් මහරහතන් වහන්සේලා සමඟ වැඩම කරෙත් මැයි මාසි වෙසක් පුන් පොහෝ දවසක. ඒවගේම සමන්තකෝට පර්වත මුදුනේ උතුම් සිරිපා සටහන පිහිටෙව්. දිවා ගුහාවි දිවා විහරණින් වැඩහිටි. කතරගම කිරිවිහෙර චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටි තැන වැඩඉඳල දහම් දෙසුයි. වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධත්වෙන් 8 වෙනි වරසේ මුතියංගන මහා සෑය පිහිටි භූමියේ වැඩඉඳලා දහම් දෙසලා උන්වහන්සේගේ දහඩිය මුතු බවට පත්වෙච්ච මුත්තක ධාතුන් වහන්සේලා ලබා දුන්නේ වෙසක් පුන් පොහෝ දවස්සේ. අනාගතයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන පුණ්‍ය භූමියේ සමාපත්තීන් වැඩඉඳලා තුන් ලෝකෙ පූජනීය මහා සෑය රුවන්වැලි මහා සෑය ඉදිවන භූමියේ 500ක් මහරහතන් වහන්සේලා සමඟ සමාපත්තීන් වැඩඉඳල මිරිස වැටි මහා සෑය ඉදිවන තැන ජේතවන මහා සෑය ඉදිවන තැන අභයගිරි මහා සෑය ඉදිවන තැන ලලාට ධාතුන් වහන්සේ තැන්පත් වෙලා ඒ උතුම් මහා සෑය ඉදිවන පුණ්‍ය භූමිය මේ 12 මස්ථාන අතර බොහෝ ස්ථානවල සමාපත්තියෙන් වැඩඉදල තූපාරාම මහාසෑ ඉදිවන භූමි උන්වහන්සේ තූපාරාම මහාසෑ අසල අදට පිහිටි ඒ පාද ලාංචන චේතිය කියල හඳුන්වන ස්ථානය
500ක් මහරහතන් වහන්සේලා සමගින් අහසට පැනනැගලා ආපහු දඹදිව් තලයට වැඩම කරන්නේ අද වගේ වෙසක් පුන් පොහෝ දවසක. ඒවගේමයි අනාගතයේ තව අවුරුදු 2400 ගණනක් ගියත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසක දෙව්ලොව මනුලොව නාලොව මේ විශ්වයේ කොහේ යම් තැනක සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිත්නම් ඒ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුවක් මැවිලා ඒ බුදුරුව අහසේ යමාමහ පෙළහර පාලා ධාතු පරිනිර්වාණි සිදුවෙන්නෙත් අනාගතයේ වෙසක් පුන් පොහෝ දවසක. ඒ වගේමයි පින්වතුනී ස්වර්ණමාලි මහාසෑයි කටයුතු ආරම්භ කරන්න පොළොව සකස් කරලා ඒ කටයුතු ආරම්භ කරේ වෙසක් පුන් පොහෝ දවස විසා නැකති. ඒ නිසා වෙසක් පුන් පොහොය කියලා කියන්නේ බෞද්ධයකුට බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවකයකුට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් ශ්‍රාවකයන්ට මේ ජීවිතයේ ලැබෙන උතුම්ම පුන් පොහෝ දවස. දෙවියන් බ්‍රහ්මයන් පවා දස දහසක් ලෝක දහතුවල දෙව් බමුණු සාධකාරදිදී මේ තුනුරුවන් සිහිකරමින් මේ මනුලව දිහා විශේෂෙන් බලමින් සාධකාරදමින් පින් අනුමෝදන් වෙන පුන් පොහෝ දවසක්. දීගනිකාය ජනවසක සූත්‍රය සඳහන් වෙනවා පස්වොලොස්සක පෝය දවස්වලට සතරවරන් දෙවියන් මනුලොල සැරිසරම. සතරවරන් දෙවියන් මනුලොව සැරිසරමින් මේ මනුලොව කරන පින්කා කෞද පෝය දවසි උපෝසත සීලෙ සමාදන්වෙන්. කෞද මනුලොව පින්කම් කරන්නේ ගුණධර්ම පුරන්න සද්ධාව දියුණු කරන්න සීලාදී ගුණධර්ම පුරන්න මේ තොරතුරු එකතු කරගෙන සුධර්මා දිවිය සභාවට ගිහිල්ලා සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු සුධර්මා දිවිය සභාව එකතු එච්ච වෙලාවේ මනුලව කරන පින්කං ගැන සතරවරත් දෙවියන් සක්‍ර දෙවියන්ට ඉදිරිපත් කරමින් දෙවිවරු සාධකාරදිදී ඒ පින් අනුමෝදන් වෙනවා. අනාගතයේ මේ අය දිවිය පිරිස් අතර උපදිනවා. මනුලෝ බොහෝ පින්කං කෙරෙනවා. අනාගතයේ දෙවියන් දිවිය පිරිසෙන් පිරී ඉතිරී යනවා කියලා දෙවියන් සාධකාරදිදී සතුටුවමින් මනුලෝ මිනිසුන් කරන පින්කං ගැන කතා වෙනවා පසළොස්වක පෝය දවසක. ඒවගේමයි දීගනිකාය ජනවසක සූත්‍රය සඳහන් වෙනවා පෝය දවස්වලට මනුස්සලෝකයේ සැදැහැවන්තයක් උපෝසත අෂ්ඨාංග සීලයේ සමාදන් වෙලා ගිහි පිරිස උතුම් සීලාදී ගුණධර්ම පුරනවා වගේම. දෙව්ලොව දෙවියන්ද සුධර්මා දිවිය සභාවට එකතු වෙනවා බණහන්. දෙවියන්ට දහම් දෙසන්න සනත් කුමාර කියලා අනාගාමී වෙච්ච සුද්ධවාස බඹලව ඉන්න බ්‍රහ්ම දේවතාවෙක් දෙව්ලෝට වැඩම කරලා දෙවියන්ට දහම් දෙසනවා. මේ සමන් කුමාර බ්‍රහ්ම දෙවියන්ගේ සුරූපේ බොහොම ලස්සනට ධර්මය සඳහන් වෙනවා සදවුලොව දෙවියන්ටවත් ඒ අනාගාමී පලයට පත්වෙච්ච බ්‍රහ්ම දෙවියන්ගේ දිවිය මේ සුරූපේ ඇස්වලින් දිවි ඇස්වලින් දකින්න බෑකිනවා ඒ තරන් ප්‍රභාස්වර දීප්තිමත් දිවිය ශරීරයක් බ්‍රහ්ම දෙවියන්ට පිහිටලතිය. ඉතාම දීප්තිමත් ආලෝකයක් තමයි කියනවා ඒ ශරීරය තුළින් පේන්නේ. ඒ ආලෝකය තුළින් තමයි සනත් කුමාර බ්‍රහ්ම දෙවියන් දිවිය පිරිසට දහම් දෙසන්න. එදකොට පෝය දවස්වලට දෙවියන් සුධර්මා දිවිය සභාවට එකතු වෙලා බණහන. ඒ වගේම මනුලොව වෙසක් පෝය කියලා කියන්නේ දෙවියන්ටත් විශේෂයි. දෙව් මිනිස්සුන්ටම නිවන් මඟ පෙන්නපු ශාස්තෘන් වහන්සේ පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බිහිවෙච්ච දවස වෙසක් දවස අද වගේ දවසකේදා පින්වන්ත මහාමායා දේවිය කුසින් බෝසතාණන් වහන්සේ ලෝකයට බිහිවෙච්ච දවසේ මනුස්ස ලෝක මිනිස්සු දැනගෙන හිටිය නෑ බුදු කෙනෙක් පහළ වෙනවා කියල.
එදා අසිත කියල තාපසේ දවල් කාලි ගත කරන්න දෙව්ලොවට ගියා මනෝමය ශරීරය. දිවිය ලෝක එකම මගුල් ගයක් වගේ දෙවියන්ගේ නැටුම් ගැයුම් දිවිය මේ සංගීත මුළු දෙව්ලෝම දෙවියන් සරසලා. මේ අසිත තාපසය බැලූ මොකද මේ දිවිය ලෝක මේ තරම් දෙවියන් සතුටු වෙන්නේ. දෙවියන්ගෙන් ඇහුවා ඇයි මේ වෙන කවදාවත් නැතු මේ තරම් සතුටක්. දෙවියන් කියනව ඇයි දන්නේ නැද්ද. මේ තුන් ලෝකයටම යහපත උදා කරන මහා පින්වන්ත කෙනා අද මනුලෝ පහළ වනා පින්වන්ත මහාමායා දේවිය කුසින් සුද්දෝදන රජතුමාගේ පුතෙක් හැටිය. ඇයි ඔබ දන්න ඇද මේ ගැන. එදකොට මනුස්සලෝක අය නොදැනගෙන හිටියත් දෙවියන් බ්‍රහ්මයන් දිවිය ලෝක සරසලා දිවිය නැටුම් ගැයුම් සංගීත දිවිය තෝරිය වාදන සහිතව සදෙව් ලෝම එකම මගුල්ගයක් වගේ දෙවියන් සතුටු වෙච්ච පුන් පොහෝ දවසක් විසක් පුන් පොහොය. පිංහතුනි බෝසතාණන් වහන්සේ නමක් මවකුසින් බිහිවෙනකොට උන්වහන්සේට පමණක් සාධහරණ ආශ්චර්ය අභූත කාරණා රැසක් සිද්ධ වෙනවා. මේ ලෝකෙ පසේ බුදු කෙනෙකුටවත් ඒවගේම සක්විති රජ කෙනෙකුටවත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටවත් එවිතරක් නෙමේ මේ මනුලෝ උපදින වෙන කිසිම මනුස්සයකුට සාධහරණ නොවන පාරමී උපපාරමී පරමත්ත පාරමී සම්පූර්ණ කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන බුදු කෙනෙකුට පමණක් සාධාරණ වෙච්ච ආශ්චර්ය අද්භූත කාරණා රැසක් සම්බුදු උපතත් සමග වෙසක් පුන් පොහෝ දවසේ සිදුවෙනවා. දීඝ නිකාය මහා